තවත් MCQ එක කතා කරන්න තමයි යන්නේ. ඒකට අදාළ රූප සටහන මෙතන තියෙනවා. ප්‍රශ්නේ කියලා තියෙනවා තිරස් පොළොවක් මත පිහිටි උස h වෙන PQ ගොඩනැගිල්ලක් මුදුනේ සිට බලන විට A ලක්ෂ්‍ය නිරීක්ෂණය වෙන අවරෝහණ කෝණය අංශක 30ක්ද B ලක්ෂ්‍ය නිරීක්ෂණය වෙන අවරෝහණ කෝණය අංශක 60ක්ද වේ කියලා. A හා B අතර දුර දැක්වෙන ප්‍රකාශයක් නිර්මාණය කරන්න කියලා අපිට කියනවා. අපිට ප්‍රශ්නේ දීලා තියෙන දත්ත දාගත්තොත් A හා Q ගොඩනැගිල්ල මුදුන සිට බලන විට මෙන්න මේ A ලක්ෂ්‍යයට තියෙන අවරෝහණ කෝණය අංශක 30යි කියලා තියෙනවා. B ලක්ෂ්‍යයට තියෙන අවරෝහණ කෝණය අංශක 60යි කියලා තියෙනවා. එතකොට අපිට ඒකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. මෙතන කෝණය අංශක 90ක් වෙන නිසා මෙතන 30යි මෙතන 30ක් නිසා මේ ලෝක ත්‍රිකෝණය මෙන්න මේ අගය අංශක 60ක් වෙනවා. එතකොට මෙන්න මෙතන අගය ලේසියෙන්ම අපිට 30යි කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් ඒකත් අංශක 90ක් මෙතන හැදෙනකොට මෙතන අංශක 60ක්ම තියෙන නිසා එතකොට අපිට මෙන්න මේ කෝණයේ අගය අංශක 30යි කියලා ගත්ත හැකි. මෙතන ඍජු කෝණයක් තියෙන නිසාම අපිට මෙතන අගය 60යි කියලා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ මෙන්න මේ AB දුර දැක්වෙන ප්‍රකාශයක් නිර්මාණය කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට ඒක හදන්න පුළුවන් ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා. අපි මේකට tan දැම්මොත් මේ ලඝු ත්‍රිකෝණේ අංශක 30ට tan දැම්මොත් tan 30 සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයට. සම්මුඛ පාදයේ H බද්ධ පාදය AP. tan 60 කියන්නේ එක බෙදීම මූල 3යි. එතකොට H බෙදීම AP සමාන වෙනවා මූල 3යි H ට. මේකට මේ අංශක 60ට tan දැම්මොත් tan 60 සමාන වෙනවා H ට BP ට. tan 60 කියන්නේ මූල 3යි H බෙදීම BP. එතකොට මූල 3යි BP සමානයි H කියලා අගයක් එනවා. අපිට BP අගය ඕනි. ඒකට හේතුව AP ගෙන් BP අඩු කරොත් අපිට AB අතරට ප්‍රකාශයක් ගන්න පුළුවන්. එතකොට BP ට සුළු කරලා උත්තරයක් ගත්ත හැකි. මේ මූල 3 බෙදීමක් විදිහට මෙහෙට ගියාම H යට මූල 3යි කියලා. අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ AP ගෙන් මෙන්න මේ BP අඩු කරන්න තියෙන්නේ. AP ගෙන් BP. AP ට සමාන ප්‍රකාශය මූල 3යි H ගෙන් අඩු කරනවා H බෙදීම මූල 3. මේ ප්‍රකාශය අපිට පේනවා H දෙන්නටම පොදුයි. එතකොට H එළියට අරගෙන මූල 3 ඍණ එකයට මූල 3 විදියට අපිට ප්‍රකාශය නිර්මාණය කරගන්න පුළුවන්.